මගේ අම්මා වගේ මාත් මගේ මාමා ප්‍රින්ස් උදේ ප්‍රියන්ත වෙනුවෙන් ගොඩාක් දේවල් කැප කළා. මාම නැතුව මොන ඉගෙනීමක්ද කියලාත් මට හිතුණා. මෙහෙම කියන්නේ කවුරුත් ආදලේ කර ප්‍රින්ස් උදේ ප්‍රියන්තගේ නැගණියගේ පුතු වන රුසිරු තරුස සක්සර. අකාලේ වී කීයත් අදටත් ඇහෙන ප්‍රේමණීය හඬක් ප්‍රින්ස්ගේ සොඳුරු හඬ. ඒ හඬට අවදි වෙන ප්‍රේමණීය හදවත් තුළ ප්‍රින්ස් නාමය අදටත් ජීවමානයි. ප්‍රින්ස් උදේ ප්‍රියන්තගේ හඬ අකාලේ නිහඬ වුණත් ඔහුගේ ගීතවලට පණ දෙන සොඳුරු හඬක් හිමි යවුණෙක් තමයි රුසිරු සක්සර. රුසිත් කියන්නේ ප්‍රින්ස් උදේ ප්‍රියන්තගේ නැගණිය. ශිරෝනි ප්‍රියංකාගේ පුත්‍රයා. ශිරෝනි ප්‍රියංකාත් මේ විදි ජීවිතුන් අතර නැහැ. රූපවාහිනී වැඩසටහන්වලදීත් ප්‍රසංග වේදිකාවලදීත් ප්‍රින්ස්ගේ ගීත රුසිත්ගේ හඬින් රහට ගෑනවා ඔබ අහලා ඇති. ඔහු වඩාත් කතාබහට ලක්වන්නේ ප්‍රින්ස්ගේ පුතා රුසිත් නමින්. මාමා සහ තමන් අතර ඇති බැඳීම ගැන රුසිත් වරක මේ ආකාරයෙන් අදහස් දක්වලා තිබ්බා. මාමා අවුරුදු 3 ඉඳන් මට සංගීතය උගන්වන්න කැප වුණා. වයලීනි සහ කීබෝඩ් සහ ගායනය තමයි ප්‍රගුණ කළේ. මට අවුරුදු 4 ඉඳන්ම රූපවාහිනී වැඩසටහන් වලට යොමු කළා. වයලීන් වාදනයත් කළා. මං එල්පිටිය ආනන්ද ප්‍රාථමිකෙන් විභාගේ පාස් වෙලා කොළඹ රාජකීය විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය හැදෑරුවා. ඒ කාලේ තමයි මාමා ගොඩාක් අසනීප වුණේ. මාම නැතුව මොන ඉගෙනීමක්ද කියලා මට හිතුණා. ඔයා කැම්පස් ගිහින් සංගීතාධාරණිකයි මගේ පැතුම මාමා කිව්වා. ඒත් මාවත් අම්මාවත් අතහැර යනතුරු මම කැම්පස් ගියේ නෑ. ඊට පස්සේ මාමාගේ ඉල්ලීමට ගරු කරලා ආයෙත් ඉගෙන ගත්තා. මේ වෙද්දී රුසිත් Tamanගේ ඉගෙනීමේ කටයුතු වල ලොකුම ඉලක්කයක් පහු කරලා ඉන්නේ.